මූලික වශයෙන් මම හිතන්නේ රිලා ගහණය අඩු කරන්න ඒවා අල්ලන්න එහෙම නැත්නම් වෙනත් තැන් වලට ගිහිලා බාර දෙන්න යම්කිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණා. නමුත් ඒක දැන් මේ වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඊයේ පෙරේද දැක්ක ගරු අමාත්‍යතුමා නිවේදනයක් කරනවා විශේෂයෙන්ම අපි මේ සම්බන්ධව වනසත්ත්ව සම්බන්ධව ඒ වගේම ගහණය සම්බන්ධව ඒ වගේම වගාවට හානි කරන සත්ත්වයන් සම්බන්ධව සංගණනයක් කරන්න කටයුතු කරනවා කියන එක තමයි ඔබතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ ඔබතුමාලා ප්‍රකාශ කරපු ආකාරයට මේ සත්ත්ව සංගණනෙන් යම්කිසි ප්‍රයෝජනයක් එහෙම නැත්නම් මේකෙන් වගහානියට යම්කිසි ශනික විසඳුමක් ලබා දෙන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේක කරන්න නම් අනිවාර්ය එක දෙයක් තමයි වන්ද්‍යාකරණයට ලක් කිරීම තමයි පළවෙනි කාරණාව. අනිත් පැත්තෙන් මේක අය වෙනත් සුදුසු ප්‍රදේශ වලට ගෙනහිල්ලා මුදා හරින්න. ඉතින් මේක ඇත්ත වශයෙන්ම දරනකොට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා තමයි මේ හුඟක් අවස්ථාවලදී මේ සම්බන්ධව දිගින් දිගට ක්‍රියාත්මක වුණේ නැත්තේ. ඉතින් මම කියන්නේ කර සභාපතිතුමියනි අඩුම තරමේ රිලෙවෙක් අල්ලලා දෙන එකට රුපියල් 500,000ක්වත් දෙනවා කියලා. ඒවා කූඩු කරන්න අවශ්‍ය කරන වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් වෙන දෙයක් නෑ.